කොහොමද ළමයි සුබ දවසක් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඔයාලා හැමෝටම ඔයාලව මම අද කඩේ ගෙනියන්න හදන්නේ. ඔයාලා හැමෝම කඩේ යනවනේ. ඔන්න ඉතින් මමත් අද කඩේ යනවා. හැබැයි වෙන කාටවත් නම් නෙවෙයි කඩේ යන්නේ මටමයි. ඉතින් මම ඉන්න තැනට ළඟම සුපර් මාකට් එක තමයි මේක. සුපර් මාකට් එකක් කිව්වට මේක හයිපර් මාකට් එකක්. ඉතින් ගෙදරට අවශ්‍ය හැම බඩුවක්ම මෙතනින් ගන්න පුළුවන්. ග්‍රොසරි අයිටම් වගේම අඳින පළඳින දේවල් ඒ වගේම ගෙදරට අවශ්‍ය අනිත් හැම උපකරණයක්ම මෙතන තියෙනවා. මේකේ ෆ්ලෝර්ස් 4ක් තියෙනවා. මම ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. හැබැයි මෙතන තියෙන ග්‍රොසරි අයිටම්ස් විතරයි. ඉතින් එළවලු, පළතුරු, රොටි, බ්‍රෙඩ්ස් වර්ග හැම දෙයක්ම මෙතන තියෙනවා. අලුත් පලා වර්ග ඔයාට මෙතනින් ගන්න පුළුවන්. මම ඉතින් පලා තෝරන්න ගියාම ගොඩක් වෙලා ගන්නවා. මේ තියෙන්නේ පොල් අපේ ලංකාවේ ඉන්න හැම අයටම මෙතන ලංකාවේ කෑම ගන්න පුළුවන්. ගාපු පොලුත් තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට නම් ගන්නේ ගාපු පොල්. ඉතින් ෆ්‍රෙෂ් පොල් ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම අපේ ලංකාවෙන් එවන ගොඩක් පළතුරු එළවලු වර්ගත් මෙතන තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ඉන්දියාවෙන් තමයි ගොඩක් එළවලු වර්ග එවන්නේ. මේ මුරුංගා හැමත් ඉන්දියන් එකක්. මේක අලුත් පළතුරක් මම try කරලා බලන්න ගත්තා. මේකට අත්තික්ක කියලා තමයි ගොඩක් වෙලාවට කියන්නේ. හැබැයි වෙන නමකුත් තියෙනවා. දාන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න. එළවලු පළතුරු ෆ්‍රෙෂ් පිට ගන්න පුළුවන්. එදිනෙදා අලුතෙන් මෙතනට ස්ටෝර් කරනවා. එළවලු පළතුරු වගේම අනිත් හැම කෑමක්ම හොඳ හයිජින් එකක් යටතේ තමයි මේගොල්ලෝ පවත්වගෙන යන්නේ. ඉතින් මේ චූටි ටුවර් එක එන්ජොයි කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මම ආසයි වෙනස් දේවල් ඔයාලට අරගෙන එන්න. ආයෙ හම්බෙමු නැවත වීඩියෝ එකකින්. ඔයාලට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් ගෙදර ගිහිල්ලා බඩ ටික ආස් කරලා රැට කෑම හදන්නත් ඕන. ඒ නිසා අදට නවතින්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.